ඔයාලට කොහොමද? මගේ නම තරුෂි. මම YouTube වලට අලුත් කෙනෙක්. ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ මගේ උදේවරුව ගෙවෙන්නේ කොහොමද කියලා. ඩේ ව්ලොග් එකක් විදියට. ඉතින් මම මේ වීඩියෝ එකේ සාර්ථකත්වය අසාර්ථකත්වය ගැන නම් කියන්න දන්නේ නැහැ. මොකද ඔයාලා මේ වීඩියෝ එක කොයි විදියට බාරගනීද කියන්න බැහැ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක කොයි විදියට බාරගත්තත් කොයි විදියට මේකට රියැක්ට් කරත් මං ඒ හැමදේම ආදරෙන් බාරගන්න බලාපොරොත්තුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. සමහරක් විට මේ වීඩියෝ එක අසාර්ථක වෙන්න පුළුවන්. අසාර්ථක වුණොත් ඒ අසාර්ථක වීම තමයි මගේ ජීවිතේ හොඳම මොටිවේෂන් එක කියලා මම මගේ YouTube ගමන ඉස්සරහටම යනවා. ඉතින් මගේ උදේවරුේ මම මුලින්ම කරන්නේ මගේ මුණකට සෝදගෙන මගේ වැඩ ටික ඉවර කරගන්න එක. පස්සේ මගේ හස්බන්ඩ්ුත් වැඩට යවලා තමයි මගේ ගෙදර වැඩ ටික මම පටන් ගන්නෙ. ඉතින් හස්බන්ඩ්ුත් වැඩට ගියාට පස්සේ මම මුලින්ම කරන්නේ මගේ ඇඳ ලස්සනට අස් කරගන්න එක. මොකද මට ඇඳ දකින්නකොට ඒක අපිලි වලට තිබුණොත් ඒක ගොඩාක් ලොකු අඩුවක් වගේ දැනෙනවා. මුලින්ම ඇඳ අස් කරගෙන තමයි ඒ නිසා මගේ දවස මම පටන් ගන්නෙ. ඔයාලා මම මේ ඉන්න ගේ ගැන වැඩිය හිතන්න එපා. මොකද අපේ අලුත් ගේ දැන් හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් තාවකාලිකවයි මම මේ ගෙදර ජීවත් වෙන්නේ. මගේ වැඩ ටික ඉවර වුණාට පස්සේ මම ඉක්මනට පුංචි බඩගින්නක් ආව නිසා වත් ටිකක් කෑවා. හස්බන්ඩ්ගේ අම්මා හස්බන්ඩ්ට උදේට වැඩට අරන් යන්න සොයාමික් තෙල් දාලා වත් උයලා තිබුණා. ඉතින් සිංහල ඔච්චාරුත් ඊට දවස් 2-3කට කලින් හස්බන්ඩ්ගේ අම්මා දාලා තිබුණු නිසා ඉක්මනට මම බත් ටිකක් කාලා තමයි මගේ අනිත් වැඩ ටික මම පටන් ගත්තේ. ඉතින් පස්සේ ඉක්මනට මම ආවේ මගේ අලුත් ගේ හදන තැනට. පස්සේ මම ඉක්මනට ආවේ අපේ අලුත් ගේ හදන තැන මිදුල අතු ගා ගන්න. මොකද මේ දවස් දෙකේම මට මිදුල අතු ගා ගන්න බැරි වුණා වැස්ස නිසා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් මේ වීඩියෝ එකේ හොඳ නරක කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා කැමති නම් මම මේ YouTube ගමන ඉස්සරහටම යනවා දකින්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.